Hello guys. ඉතින් අද ආවා සංසුන් පොහෝ බීච් එකට පොඩ්ඩක් ආවා නන්න. අපි ඉන්න අපේ කම්පැනි ළඟ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 35ක් වගේ වැඩි දුරක් නැහැ. අපි ඉන්නේ රටේ යටම කොටස නිසා බීච් එක ගොඩක් ළඟයි. Warai. Keluar දෙන්න. අර දෙන්න තව නානවා. උදේම ඇවිල්ලා බීච් එකට බැස්සා. දැන් නම් නාලා ඉවරයි මම නා. තව දෙන්න ඉන්න තාම බීච් එකේ. උදේ නම් රැල්ල ගොඩක් අඩුවෙන් තිබ්බේ මොකද මෙහි වඩදිය බාදිය සීන් එක තියෙන නිසා උදේට රැල්ල ගොඩක් අඩුයි. රැල්ල ගොඩක් අඩුනේ වතුරක් ගොඩක් අඩුයි. වතුර ගොඩක් පස්සට ගිහිල්ලා තියෙන්නේ. දැන් නම් ටිකක් ඇවිල්ලා තියෙන ඉස්සරහට උදේ නම් රැල්ල කියලා කොහොමදවත් තිබුණේ නැහැ. ලංකාවේ වගේම කොහොම ලොකු රැල්ල වදින්නෙත් නැහැ. ඒ දවස්වල රස්නේ අඩු නිසා කම්පැනි ගොඩක් අඩුයි. නිසා කොරියන් අය කොරියාවට ඇවිල්ලා ඉන්න කට්ටිය විදේශී කට්ටියයි ගොඩ දෙනෙක් මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ දවස්වල ඉතින් රස්නේ දවස් විනෝද වෙනවා. එනවානේ අපි වගේම තමයි. ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. ඒකට මේ වගේ අපිට හට් එකක් අරගන්න ඕන. කියන්නේ අපි ගෙවන්න ඕන. ඒ වගේ එකට ගෙවලා අපිට ඒ වගේ එකක් අරගෙන පොඩ්ඩක් කන දෙයක් කාලා එහෙම ඉන්න පුළුවන්.
මේකෙම ලොකුවට ප්‍රසිද්ධ බීච් එකක් නෙමෙයි. මොකද සාමාන්‍ය මේ පැත්තේ වැඩිය නගරබද නැහැ මේ පළාත. ඒ නිසා පොඩි ප්‍රමාණයක කට්ටියක් තමයි ඉතින් බීච් එක දන්නේ. තව දෙයක් තියෙනවා ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනවා වැලි වලින් ඉබ්බෙක් හදලා. මට පැය ගානක මහන්සියක් ලස්සනට හදලා තියෙනවා. ඒක අපරාධි කියලා හිතන නිසා ඉන්න තමයි ඉතින් කඩන්න තියෙන මෙතන පොඩි දෙයක් කෝටු වගේ ගහලා නෝ බැඳලා තියෙන අතලියට යන්න එපා කියලා. ඇත්තටම මාරම ලස්සනට හදලා තියෙනවා. ඔන්නෝම තමයි ඉතින් බීච් ඒරියා එක තියෙන්නේ. තමයි ඉතින් එන කට්ටියට පොඩ්ඩක් නැවතින්න මගේ හට් එකක් ගහලා තියෙනවා. ඒක ගිහිල්ලා බලමු. මෙතන බීච් ඒරියා එක මාරම ලස්සනට තියෙනවා. කෑම එහෙම අරන් ඇවිල්ලා කනවා නම් මේ වගේ තැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේගොල්ලෝ. මොකද මේකට සෙරෙප්පු දෙකක්වත් දාගෙන නගින්නේ නැහැ මේගොල්ලෝ. මාරම විදියට මේගොල්ලෝ මේ පරිස්සම් කරනවා. බීච් එක හොඳට මේන්ටේන් වෙනවා. සාමාන්‍ය මේ මිනිස්සුත් ඒවා හොඳටම ආරක්ෂා කරනවා. එතන හදලා තියෙන්නේ ෆොටෝ ලොකේෂන් එකක් විදියට. සාමාන්‍යයෙන් මේ වගේ තැන් වලට ඇවිල්ලා ඉතින් බීච් එක පේන්න ෆොටෝ එකක් ගහනවා ගොඩක් කච්චි ඉතින්. අපි පස්සේ ගහමු. ඔන්න ඉතින් මාත් එක්ක ආපු අනිත් අයත් නාලා එනවා දැන්. මේ ගිහිල්ලා නාගන්න ඕන. දැන් මුහුදු වතුරේ නාලි වරලා තාම හොඳ වතුරේ නෑ. මේ ඉන්නේ අර පීනන්න පුරුදු කරපු එක්කෙනා කොහොමද ඉන්නේ? ඉන්න මන් නෑවේ නෑ. ඇයි? හා මෙතනත් තා ෆොටෝ ඒරියා එකක් තියෙනවා.
ඒක නම් මාරම ලස්සනයි. දැන් ගොඩ බඩගිනි. සාමාන්‍යයෙන් අපි ආවේ උදේ 9ට විතර. දැන් වෙලාව 3:00ට වගේ ඇති. තාම කෑවෙත් නැහැ. උදේ ආපු වෙලාවේ ඉඳලා බීච් එකේම තමයි. කෑම නම් එන ගමන් අපි හදාගෙන ආවේ කම්පැනි එකකින්. මොකද මේ වගේ තැන්වල මෙතන වැඩි ප්‍රසිද්ධ නැති නිසා ලොකෝට කෑම ගන්න තැනක් නැහැ. මේක ගත්තත් ගන්න වෙන්නේ කොරියන් කෑම ඒවා කඩවලින් කන්න හිතෙන්නේ නැහැ. ඒකින්ද කම්පැනි එන ගමන් අපි තියාගෙන ඒක ඔතාගෙන ආවා. දැන් ඉස්සර මුලින්ම නාන්න ඕන. නාලා ඉවරලා කන්න ඕන. මම කාලා ඉන්න. ඇයි මේ ඇඟිල්ල උලක් තියෙනවනේ. කවුද කොළ හැදුවේ? තවත් වෙලා ඈ නෑ. අපිට මේ වගේ ඒවා අරගෙන අපිට සෙල්ලම් කරන්න පුළුවන් වුණා. ටියුබ් තියෙනවා, ටියුබ් වලට ලයිෆ් ජැකට්ස් තියෙනවා, සර්ෆින් බෝට් තියෙනවා. තිබ්බට මම හිතන්නේ වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා අපි බීච් එකේ යන්න ලොකුවට. ඉතින් මේ වගේ හට් එකක් අරගෙන අපිට ඉන්න පුළුවන්. ඔක්කොටම පැකේජ් වෙනම තියෙනවා. පැකේජ් කියන්නේ ස්කින් එකට වෙනම ගෙවන්න ඕන. ටියුබ් එකක් අරගෙන පොඩ්ඩක් සෙල්ලම් කරා දුරට පොඩ්ඩක් ගියා. Ada swimming class dah? Ah? Swimming class dah? ස්විමින් ක්ලාස්. ස්විමින් ක්ලාස්. වීඩියෝ කරන්න බෑ. මනුස්සයාට පීනන්න බෑ. ක්ලාස් කරන්න ටෝක්. පොඩි ඒරියා එකක් වෙන් කරලා තියෙනවා අපිට. එතන යන්න ටිකක් ගැඹුරුයි. සාමාන්‍යයෙන් ඔය දාලා තින්නේ ඒකට කියන්නේ බෝයාව කියලා. ඒ හරියට මීටර් 3.5ක වගේ ගැඹුරක් තමයි තියෙන්නේ. එතන යන්න දෙන්නේ නැහැ. මේ පැත්තේ තියෙන්නේ ජෙට් ස්කී තියෙනවා. එතකොට මේ අයිටම් අපිට අරගෙන අදින්න කියන්නේ ඒක ජෙට් ස්කී එකෙන් ජෙට් ස්කී එකේ ගැට ඔය තියෙන අයිටම් නැගලා පොඩි රවුමක් දාන්න පුළුවන්. මෙතන පිස්සුද කොහෙද? එතන රස්නේ වැඩි හින්දා මේ අක්කට දෙකක්ම ගහලා තියෙනවා. පොඩි පස්ප වගේ පොඩි පොඩි මම නම් දන්නේ නැහැ. ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් විද්‍යාව ගොඩක් මේ දවස්වල පාවිච්චි කරනවා. මොකද අස්නේ කාලේ නිසා සෑහෙන දේවල් පාවිච්චි කරනවා මතන් කිව්වේ.
චුරාච්ච වැටින්නේ අවුලන්න කියලා කියන්නේ මම බයික් pulih jalan nggak ada peno baik kenapa මෙතන ලයිට් හවුස් එකක් ගහලා තියෙනවා. තමයි ඉතින් බීච් එක තියෙන්නේ. තව මේ හරි පොඩ්ඩක් මෙන්න මෙතන නම් ප්‍රසිද්ධයි පොඩ්ඩක්. එතන නමක් කියනවා මට මතක නැහැ. යමු එතනත් යන්න පුළුවන් වුණා. දැන් යනවා කියන්නේ දැන් නම් වතුර පොඩ්ඩක් ඉස්සරහට තවත් කට්ටිය එතන ඉල්ලා මම පවුලේ කට්ටිය ඔක්කොම වගේ පික්නික් එකක් ඇවිල්ලා පොඩ්ඩක් විනෝද වෙනවා. සම්පූර්ණ වම් පැත්තේ තියෙන්නේ සංකර යූර ලොකු තරමක බෑවුමක් තියෙන බෑවුමත් එක්කම කෙලවර වගේ තමයි පාලම හදලා තියෙන්නේ. මේ වගේ තැන් නම් ගොඩක් කොරියාවේ තියෙනවා. සාමාන්‍ය ලංකාවේ වගේ ගොඩක් වෙරළවල් නම් බලා ගන්න නැහැ. වෙරළවල් සෑහෙන අඩුයි. ගොඩක්ම තියෙන්නේ මේ වගේ බෑවුම් එක තමයි මුහුද. රටේ කෙලවර බෑවුමක් එක්ක තමයි මුහුද තියෙන්නේ. මේ වගේ තැන්වල මේ වගේ පාලම් ගහලා තියෙනවා ගොඩක්. උදේ නම් එහෙම රැල්ලක් ගැහුවේ නෑ. දැන් නම් වතුර වැඩි වෙලා තියෙන වතුර මට්ටම තරමක් වැඩි වෙලා තියෙන මොහොතේ ඉඳලා ටිකක් රැල්ල තදට වදිනවා. මේ හරියම නාන්න මොකක් බහින්න දෙන්නේ නැහැ. අන්න මෙතන තමයි පොඩ්ඩක් ප්‍රසිද්ධ මේ ඒරියා එකේ. මෙතන දැන් යන්න බැරි වෙයි. හිතන්නේ වතුර අඩු වුණාම යන්න පුළුවන් නැති එතනට. බහැලා අරක දිගේ අයින දිගේ යම. ඉතින් අර වතුර අඩු ටයිම් එකට මේ බහින්න පුළුවන් යන්න පුළුවන් ඉතින් නේද? උඩකලාගර ප්‍රදේශය. හොඳයි යන්. ඒ ගාඩ. දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. පහට 10ට වගේ තියලා ගොඩක් හවස් වෙලා තියෙන්නේ. දැන් නම් ආපහු යන්න ඕන. දැන් මෙතන වතුර තවත් වැඩි වෙලා තියෙන්නේ. පාර අලුතින් ආපහු මෙතන ලයින් එක ලං කරලා තවත් ලයින් එකක් දාලා ඊළඟ තියෙන ඉඩ අඩු කරලා තියෙන්නේ. මොකද හවස් වෙන්න සාමාන්‍යයෙන් මොහොතේ වතුර ගොඩක් වැඩි වෙනවා. එතකොට රැල්ල ගහන එකත් තරමක් වැඩි වෙනවා. මේ හරියනම් ලොකුවට නැති වුණත්
එහාට වෙන කලින් ගියපු දිහා ගොඩක්ම රැල්ල තදට වෙනවා. එන්නම් ෆොටෝ ගහලා කාලා මාලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ඉතින් බෝඩිමට යන්න තමයි තියෙන්නේ. පොඩි තිබහක් තියෙනවා. එතන ඊමාර්ට් එකක් තියෙනවා. ඊමාර්ට් එකට ගිහලා මොන හරි දීලා මම කියලා මම බැලුවේ දැන්. මාළි වරලා මෙතෙන් ඇවිල්ලා අපිට ක්ලීන් කරගන්න පුළුවන් වැලි දූවිලි ඒවා තියෙනවා එහෙම. මෙතන කම්ප්‍රෙෂර් එකකින් ටිකක් පවර් එක තියෙන එයා එකක් දීලා දෙන්නේ. ඊමාර්ට් නැසෙ අයි දැන් ආවේ මොනවද බොන්නේ? අයිස්ක්‍රීම් නෑ මේ. අයිස්ක්‍රීම් නෑ. පොඩ්ඩින් මගේ කඩේ ගන්න බෑ ඒකට ඒක ඔක්කොම එකවර මේව කරේ. මැරිලත් දන්න ඇවට ගැහුවත් වුණේ. ආ ඉතින් නියම මොට්ට අයිසකම්. අද බං ඒ කරන්නේ. තකින්ද? බඩ යන්නේ. පාඩි වෙන දුරන් වල බඩ යන්නේ. කරනද. මචං ඊට පස්සේ ඕවා ප්‍රතික්‍රියා කරලා ඉවර වෙලා උඹලට කියලා රෙඩි. ඌසේ කැල්ලුවමයි. ළඟටවත් එන්නේ නෑනේ. පොරියා මොනවාරි කල්ලන්න පුළුවන් ගියා නම්. මූණ මොඩේ. පහක් දීලා ගියා නම් අල්ලන්න පුළුවන් පුතේ. උඹ අල්ලන්න දෙන්නේ නෑ. දැන් නම් ඉතින් හවස 6ට වගේ ඇති. දැන් ඉතින් මම ටැක්සි එකක් දාගෙන කාමරේට යන්න තමයි තියෙන්නේ. හොඳට මහන්සි. වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් දවසක තවත් vlog එකකින් මතක සටහන් එක්ක එකතු වෙනවා. ඔයාලට සුබ දවසක්.